හරි ළමයි. දැන් HDA කොයින් එකේ මාර්තු මාසේ 6 වෙනිදා තමයි අන්තිම සෙල් එක වැටලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මේ බැලුවොත් කැන්ඩල්ස් ටික ආයෙත් පටන් ගන්නෙ මැයි පළවෙනිදා තමයි ඊළඟට ඒක 22 වලින් තමයි පටන් ගන්නෙ. එතකොට දැන් මේකේ 150ක් විතර ඉන්න පිරිසක් ඉඳලා තියෙනවා 155කට වඩා වැඩි පිරිසක් මාස දෙකක් තිස්සේ ඒ කියන්නේ කිසිම සෙල් එකක් වැටිලම නැහැ. buy එකක් වැටලත් නැහැ, සෙල් එකක් වැටලත් නැහැ. මාස දෙකක් තිස්සේ ඒගොල්ලෝ හෝල්ඩ් කරගෙන ඉන්නවා. ඒ කියන්නේ මේක විකුණන්නෙම නැති පිරිසක් ඉන්නවා. මම ඔයාලට ඒක පෙන්නන්නම් මෙන්න මෙතනින් ගිහිල්ලා. ඔයාලට බැලුවම පස්සේ දින 67කට කලින් තමයි මේකේ රිපෝට් වෙලා තින්නේ අන්තිම සේල් එක. ඊට පස්සේ ආයෙ පටන් ගන්නේ දවස් 11කට කලින් ඉඳන්. මේකට හේතුව තමයි ළමයි මේ කොයින් එකේ සෙල් ඉවරයි. ඒ කියන්නේ ඒ අන්තිමම අඩියටම කොයින් එක වැටිලා ඒ අන්තිම අඩියේදී සෙල් කරන පිරිසත් සෙල් කරගෙන ඉවර වෙලාත් මාස දෙකක්ම ඒක තිබිලා තියෙනවා. ඒ කියන්නේ මේ මිනිස්සු සෙල් කරන එකට උනන්දුවක් නැහැ. ඒක යම්කිසි විශ්වාසයක් ඇතුව ඒක හෝල්ඩ් කරලා තියෙනවා. මේක මේ මිලකට සෙල් කළ වැඩක් නැහැ කියලා හෝල්ඩ් කරලා තියෙනවා. දැන් තියෙන්නේ මේ මිලේ ළමයි. හරිද? ඒ කියන්නේ ඇබ්සලූට් බොටම් මේක. දැන් නැවතත් ඔයාලට පේන්න තියෙනවා ඇති. බයිස් ඇක්ටිව් වෙලා තියෙනවා මාරම් විදියට. ලොකු බයිස් වැටෙනවා ට්‍රෝන් පොඩි ඒවෑම් පටන් ගත්තාම ට්‍රෝන් මන් දැක්කා ලොකු ප්‍රමාණ වැටලා තියෙනවා. හරි බයිස් වැටලා තියෙනවා. ඉතින් මේ ASCII බොට්ලත් ඉන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ බොට්ලා ඉන්දියාට මේ ට්‍රෝන් 5000 ඔය අනාදි විදියට වැටලා තියෙනවා. දිගටම බයිස් වැටලා තියෙනවා. එතකොට නැවතත් මේක සමහරලාට ඒ කියන්නේ මේ තියෙන මිල ගණන් ඒක තියෙන්නේ දැන් යම්සි ෂෙයාර් එකක් හරි ක්‍රිප්ටෝ එකක් හරි වැටිලා උපරිමම වැටිලා තියෙන්නේ. ආයේ වැටෙන්න පුළුවන් උපරිම චප්ප වෙන්නම වැටලා තියෙන මිලක් තමයි මේ 100 ගණන් කියන්නේ. ඉතින් වැටිලා ඔද්දටම වැටිලා මෙයා වෙලා දැන් ටික නැවතත් අර බොටම් එකෙන් කට්ටිය කලෙක්ට් කරගෙන යනවා වගේ දෙයක් තමයි පේන්න තියෙන්නේ. ඔන්න බැලුවාම ඔයගලන්ට පේන්න තියෙන එක. හරි. ගෲප් වලත් කට්ටිය ටික ඇක්ටිව් වෙලා accounts මං හිතන්නේ 525 තිබ්බේ 529ක් අලුතින් 4 දෙනෙකුත් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු. හරි. නැවතත් මේ coin එක previously වගේ ඩොලර් මිලියන 2ක විතර valuation එකකට යයිද කියලා. එහෙම ගියොත් කී ගුණයක return එකක්ද? නිකන් හිතන්න. හරි කලින් පාර වගේ අපි බොරුවට බය වෙන හේකුත් නැහැ මේ පාර. මොකද දන්නවනේ දැන් සිස්ටම් ඔක්කොම ස්ටඩි කරලානේ තියෙන්නේ. ඉතින් එමනම් කරන හැමෝටම ජය වේවා.